ඩිජිටල් මෑඩ්නස් YouTube channel එකට ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා ආයෙත් සැරේ. ඉතින් මම මුලින්ම ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා අවුරුදු දැන් 2ක් තිස්සේ මට වීඩියෝස් රිලීස් කරන්න බැරි වුණා අපේ channel එකට. නමුත් අද ඉඳන් මම ආයෙත් මේක රීස්ටාර්ට් කරනවා. ඔයගොල්ලන්ට අලුතෙන් වීඩියෝස් කියනවා. ගොඩක් දේවල් අලුත් වෙලා තියෙනවා Power Platform එක ඇතුලේ අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවා. පරණ කරපු වීඩියෝස් වල ලේඅවුට් හාත්පසින්ම දැන් වෙනස් වෙලා ඒවා ඇත්තටම ෆලෝ කරලා ඔයගලන්ට අලුත් දේවල් කරගන්න අමාරු වෙයි. ඒක නිසා මම තීරණය කළා අලුතෙන් රිෆ්‍රෙෂර් විදියට මුලින්දම්ම වීඩියෝස් පටන් අරගන්න. ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් මම ස්ටාර්ට් කරනවා ආයෙත් Power Platform එකේ මොකක්ද කියලා සහ අලුතෙන් ඇවිල්ලා තියෙන ෆීචර්ස් එක්කම ඔයගලන්ට පොඩි ඉන්ට්‍රෝ එකක් දෙන්න. එහෙනම් රැඳී සිටින්න මේ වීඩියෝ එකත් එක්ක Power Platform එක අපි පාවිච්චි කරනකොට අපිට හම්බ වෙන ප්‍රොඩක්ට්ස් පහ තමයි ඔයගලන්ට මේ ස්ලයිඩ් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. පළවෙනියටම ගත්තොත් අපේ Power Apps අපිට තියෙනවා, Power Automate තියෙනවා, Power Pages තියෙනවා, Power BI සහ Power Virtual Agent කියලා මේ ප්‍රොඩක්ට්ස් ටික අපිට Power Platform එක ඇතුලේ තියෙනවා. Power Apps තමයි ගොඩක් අය Power Platform එකට එන්ටර් වෙද්දී එහෙම නැත්නම් Power Platform එක පාවිච්චි කරන්න පටන් ගද්දී පළවෙනියටම ගොඩක් අය පාවිච්චි කරන ඇප් එක තමයි Power Apps කියන්නේ. Power Apps වල අපි කතා කරොත් මම ඊළඟ ස්ලයිඩ්ස් වලින් වැඩිදුර මේ ගැන කතා කරනවා. සරලව ගත්තොත් Power Apps වලින් අපිට පුළුවන් අපේ කස්ටම් ඇප්ලිකේෂන් අපිට ලෝ කෝඩින් ටෙක්නොලොජි පාවිච්චි කරලා බිල් කරගන්න. එතකොට ඊට පස්සේ අපිට තියෙනවා Power Automate කියන ප්‍රොඩක්ට් එක workflow automation එහෙම නැත්නම් අපි automations integration වගේ දේවල් අපිට Power Automate එක පාවිච්චි කරලා කරගන්න පුළුවන්. Power Pages කියලා තව ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒක ඇත්තටම low coding පාවිච්චි කරලා අපිට front facing එහෙම නැත්නම් කම්පැනියෙන් එළියේ ඉන්න users ලට data extend කරන්න, data visualize කරන්න වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. වෙබ්සයිට් හදන්න පුළුවන් ප්‍රොඩක්ට් එක තමයි Power Pages කියලා අපිට දීලා තියෙන්නේ. ඊට පස්සේ අපි කවුරුත් දන්න Power BI තියෙනවා අපිට data visualize කරන්න පුළුවන්, data insights බලන්න, predictive analysis කරන්න වගේ දේවල් වලට මේක ගොඩක් data scientist පැත්තට එහෙම නැත්නම් data analytics පැත්තට තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. නමුත් Power Platform එක ඇතුලේ තියෙන ප්‍රොඩක්ට් එකක් අපිට මේකත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ සම්බන්ධවත් ඔයගලන්ට ඉස්සරහට වීඩියෝ අරන් එනවා. අන්තිමට තියෙන ප්‍රොඩක්ට් එක තමයි Power Virtual Agents කියලා. නමුත් මේක දැන් Power Virtual Agent කියලා නෙමෙයි තියෙන්නේ. Microsoft එකෙන් Copilot AI මොඩල් එකත් එක්ක ඒගොල්ලෝ රීබ්‍රෑන්ඩ් කරා Copilot Studio කියලා. එතකොට මේක ඇතුලේ අපි කරන්නේ සාමාන්‍යයෙන් chatbot create කරන එක. අපිට chatbot create කරන දේවල් කරගන්න පුළුවන්. අපිට ඕනේ නම් ඒක Power App එකට use කරන්න. එහෙම නැත්නම් ඔයගලන්ගේ Power Page ඇතුලේ chatbot කෙනෙක් setup කරන්න. එහෙම නැත්නම් Facebook, WhatsApp වගේ social media relevant විදියට chatbots ලා build කරලා setup කරන්න මේ Copilot Studio එකෙන් එහෙම නැත්නම් Power Virtual Agent product එක පාවිච්චි කරලා අපිට කරගන්න පුළුවන්. එතකොට මේ products පහ තමයි Power Platform එකේ overall ගත්තාම අපිට තියෙන products පහ. එතකොට මේ products පහටම common වෙච්ච features ටිකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පළවෙනි එක තමයි connectors. Connectors ගත්තාම අපිට Power Apps එකක් හෝ වේවා, Power Automate හෝ වේවා, Power BI හෝ අනිත් products පාවිච්චි කරද්දී අපිට ඕන වෙනවා විවිධාකාර system වලට connect වෙන්න, emails යවන්න, notifications යවන්න, SMS යවන්න, සමහර third party data services වලට connect වෙන්න. ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න උනම අපි පාවිච්චි කරන්නේ connectors. connectors ගැන මම ඔයගලන්ට අපි sessions පාවිච්චි start කරද්දී videos start කරද්දී ඔයගලන්ට explain කරන්න. දැනට අපිට connectors පාවිච්චි කරන්න පුළුවන්. මේ connectors හැම එකම common Power App එකකට connect කරාම අපිට ඒ connection එකම Power Automate, Power Pages, Power BI, Power Virtual Agent කියන අනිත් products ඔක්කොගෙම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට එක ecosystem එක මේ products ඔක්කොම share වෙනවා. ඊට අමතරව Dataverse කියලා තව database low coding platform එකක් තියෙනවා. එතකොට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ products පහ ඇතුළතම ඔයගලන්ගේ data store කරගන්න. එතකොට මේක වෙනම license model එකකට යන්නේ. මේක low coding
ඩේටාබේස් ප්‍රොඩක්ට් එකක්. ඊට පස්සේ අපිට තව අමතරව තියෙනවා AI builder කියලා තව ප්‍රොඩක්ට් එකක්, සබ් ප්‍රොඩක්ට් එකක්. Copilot Studio සහ AI builder කියන දෙකක් පටල ගන්න එපා. AI builder එකෙන් අපිට පුළුවන් AI model හදන්න අපේ apps ඇතුලේ පාවිච්චි කරන්න, Power Apps ඇතුලේ, Power Automate ඇතුලේ data prediction model හදන්න වගේ දේවල් අපිට පුළුවන් AI builder එක පාවිච්චි කරලා කරගන්න. ඊට අමතරව මේකේ inbuilt security management governance part එක Microsoft manage කරනවා. ඔයගලන්ට ආයිත් ඒවා ගැන worry වෙන්න දෙයක් නැහැ. ඒවා inbuilt features ඔක්කොම තියෙනවා. ඒතර overall ගත්තාම ඕක තමයි Power Platform එක කියන්නේ Microsoft එකෙන් අපිට දීලා තියෙන Power Platform එක. එතකොට Power Platform එක ගත්තාම මේක Microsoft Business Application Ecosystem එක ඇතුලේ තියෙන එක product suite එකක්. එතකොට Microsoft Business Application Ecosystem එක ගත්තාම ඒක multiple products වලට කැඩිලා තියෙනවා. ඒක එකතු වෙලා තමයි මේ business application ecosystem කියලා Microsoft එක කතා කරන්නේ. ඒතර ඒකේ තියෙන එක part එකක් තමයි Microsoft Power Platform. Power Platform එක ගැන තමයි අපි focus කරලා මේ channel එක ආතන videos release කරන්නේ. ඒතර ඒකේ තියෙන තවත් noticeable product එකක් තමයි Dynamic 365 කියන එක. Microsoft Dynamics 365. එතකොට ඒකත් ලොකු ෆේමස් ප්‍රොඩක්ට් එකක්. ඒකත් ඔයගලන්ට කැපදී නැගින්න පුළුවන්. නමුත් මේ channel එකෙන් ඒක කව වෙන්නේ නැහැ. තව එකක් තමයි අපි හැමෝම දන්න Microsoft Office 365. ඒකත් business application ecosystem එක ඇතුලේ තියෙන්නේ. සමහර දේවල් වලට අපිට Office 365 පාවිච්චි කරන්න වෙනවා. ඒකට අපි බලමු ඒවත් කොහොමද පාවිච්චි කරන්නේ අපේ Power Platform එක ඉගෙන ගන්න journey එක ඇතුළත. එතකොට ඕක තමයි Microsoft Business Application Ecosystem එක කියන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් Microsoft Common Data Services CDS කියලා පාවිච්චි කරනවා. CDS කියන වචනේ නම් common ගොඩක් software developers ලා දන්නවා. එතකොට CDS කියන වචනේ වෙනුවට Microsoft එකෙන් රිලීස් කරනවා Dataverse කියලා ඒගොල්ලන්ගෙම වචනයක් දාලා product එකක්. ඒක බේස් වෙලා තියෙන Microsoft SQL මත low coding platform එකක් විදිහට Microsoft Dataverse ඔයගලන්ට Microsoft එකෙන් දීලා තියෙනවා Power Platform එකේ products වලට පාවිච්චි කරන්න. ඊට අමතරව Dynamics 365 දුවන්නේ Dataverse table මත තමයි. එතකොට මේක අපි වෙනම videos series වලින් cover කරනවා. මේකේ වෙනස තමයි SQL ගත්තාම ඔයගලන්ට ඒක SQL කියන වචනේම තියෙනවා structured query language. ඒතර ඒක query language වලින් තමයි ඔයගොල්ලෝ data query කරන්න ඕනේ, insert කරන්න ඕනේ සහ manipulation කරන්න ඕනේ. නමුත් Dataverse ගත්තාම ඒක low coding විදියට ඔයගලන්ට data table හදාගන්න පුළුවන්, relationship හදන්න පුළුවන්, ඒක drag and drop කරලා ලේසියෙන්ම කරගන්න පුළුවන්. එතකොට මේක වෙනස තමයි ඊට අමතරව මේක අපිට support කරනවා SQL server එකකට connect කරන්න පුළුවන් SharePoint, Excel third party system වලට connect කරලා low coding විදිහට අපිට table design කරගෙන Power Apps වලට හෝ අපේ අනිත් products වලට ලේසියෙන්ම connect කරගන්න පුළුවන්. එතකොට ඒක තමයි Dataverse කියලා අපි කතා කරද්දී ඔයගොල්ලෝ අඳුර ගන්න ඕනේ මේක තමයි අපේ product එක. මේක පිළිබඳවත් අපි video series ඉස්සරහට ඔයගලන්ට අරන් එනවා. මේකත් ඉගෙන ගන්න. හරි. එතකොට Power Platform එක ගත්තාම අපි කතා කරද්දී හැමෝම කතා කරන්නේ cloud ගැන. නමුත් Power Platform එකේ අපිට on prem තියෙන data services system වලටත් connect කරන්න use කරන්න option එක දීලා තියෙනවා Microsoft එකේ. එතකොට අපි Power Platform එකේ solution එක build කරද්දී ඔයගලගේ data set එක තියෙන්නේ on prem ඔයගලගේ server එක නම් on prem ගත්තාම ඔයගලගේ network internal network එක ඇතුලේ නම් ඒකත් ඔයගලන්ට connect කරගන්න පුළුවන්. ඒකට ඔයගලන්ට setup කරන්න ඕන data gateway කියලා additional tool එකක් තියෙනවා. ඒක setup කරගත්තට පස්සේ ඔයගලන්ට පුළුවන් ඒ tool එක through ඔයගලගේ on prem කියන මේකේ පෙන්නලා තියෙනවා වගේ services system databases file sharing services ඕන එකක් Power Platform එකට connect කරගන්න පුළුවන්. example එකක් විදිහට ඔයගලන්ට එන documents scan කරලා දාන්නේ ඔයගලගේ on prem file sharing server එකට නම් ඔයගලන්ට පුළුවන් automation එකකට ඒ folder එකට plug කරන්න file එක upload දැම්මට පස්සේ file එක read කරලා ඒකේ contents ටික අරගෙන cloud එකේ තියෙන මොකක් හෝ service එකකට extract කරවන්න.
ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඔයගලන්ට මේ data gateway එක through. එතකොට මතක තියාගන්න Power Platform කියන්නේ cloud based system එකක් නෙමෙයි cloud and non cloud එහෙම නැත්නම් on prem system internal network system පවා connect කරගන්න පුළුවන් product suite එකක්. හරි. අපි එහෙනම් in detail නම් briefly මම මේ වීඩියෝ එක එච්චර දිග කරන්නේ නැහැ. අපි briefly කියලා දෙන්නම් මොනවද මේ products වලින් මොනවද කරන්න පුළුවන්. ඊට පස්සේ අපි වීඩියෝ සීරීස් අරන් එද්දී ඔයගලන්ට තව in depth එකක් ගැන ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම තියෙන product එක Power Apps තමයි ඒකේ නම. ඒක purple color icon එකකින් තියෙන්නේ. ඔයගලන්ගේ subscription එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. Power Apps කියන product එක. එතකොට අපි මේකෙන් කරන්නේ මොනවද? අපි කරන්නේ application build කරන්න පුළුවන්. application build කරන්න ගත්තාම අපි දන්න day to day normal development කරන විදියට නෙමෙයි අපි මේකේ development කරන්නේ. drag and drop use කරලා. ඒ කියන්නේ අපේ low coding methods වලින්. එතකොට drag and drop use කරලා අපිට layouts හදන්න පුළුවන්, screen layouts. controls අරගෙන අපිට ඕන තැනකට move කරලා screen එකේ fix කරලා හදාගන්න පුළුවන්. ඔයගලන්ට ඇත්තටම අවශ්‍ය වෙන්නේ business logic එක විතරයි understand කරගන්න. එහෙම නැත්නම් ඔළුවට දාගන්න. ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් drag and drop පාවිච්චි කරලා Power App එකක් lazyම හදාගන්න. එතකොට මේකේ Power App සහ custom development application ගත්තාම වෙනස තමයි ඔයගලන්ට මොකෝ language එකක් C++ වෙන්න පුළුවන් Java හෝ .NET Visual Basic එහෙම නැත්නම් අලුතෙන් ඇවිල්ලා තියෙන Node.js වගේ language කරද්දී ඔයගලන්ට කරන්න ඕන දේවල් ගොඩයි හිතන්න ඕනේ පැති ගොඩයි එක්සාම්පල් එකක් විදිහට ඔයගලන්ට authentication කොහමද වෙන්නේ users ලාගේ ඒක හිතන්න ඕනේ load balance කරන්නේ කොහමද secure කරන්නේ කොහමද ඒ වගේ ගොඩක් දේවල් ඔයගොල්ලෝ හිතන්න ඕනේ. නමුත් Power Apps වල application එක build කරද්දී ඒ ඔක්කොම ඔයගලන්ට අමතක කරලා දාන්න පුළුවන්. මොකද Power Apps focus කරන්නේ business users ලට. business users ලට ඔය knowledge එක ගොඩක් වෙලාවට නැහැ. ඒතර ඒගොල්ලෝ දන්නේ business logic එක. ඒගොල්ලන්ට පුළුවන් මේ business logic එක base කරගෙන ඒගොල්ලන්ගේ Power application එක ලේසියෙන්ම build කරගන්න. එතකොට මම අර කලින් කතා කරපු security පැත්ත, load balance කරන පැත්ත, authentication වගේ ගොඩාක් දේවල් Microsoft එකෙන් ඔයගලන්ට handle කරනවා ඒගොල්ලෝගේ back ends වලින්. එතකොට ඒක තමයි ගොඩක්ම තියෙන මේකේ ලොකුම වාසිය. ඔයගලන්ට app එකක් හදලා එකපාර usersලා 1000කට උනත් share කරන්න පුළුවන්. Microsoft එකෙන් ඒ traffic එක handle කරලා ඔයගලන්ගේ app එක vertically ඒකට අපි කතා කරන vertically expand කරලා අවශ්‍ය traffic එකට අවශ්‍ය විදිහට performance ලබා දෙනවා. ඒතකොට ඒවා ගැන ඔයගලන්ට ඇත්තටම හිතන්න අවශ්‍ය නැහැ. මම ඒවා ගැන කතා කරන්නෙත් නැහැ මේ වීඩියෝ සීරීස් වල. මොකද Power Apps වල අපිට ඒ සම්බන්ධව configuration කරන්න මුකුත් නැහැ. අපිට ඇත්තටම කතා කරන්න තියෙන්නේ business logic එක කොහොමද අපේ Power App එකට convert කරගන්නේ expression පාවිච්චි කරන කියන එක. ඒතකොට ඕක තමයි Power Apps පාවිච්චි කරන්නේ. අපිට මේ Power Apps පාවිච්චි කරලා දැනට තියෙන ඕනම requirement එකක් හෙට කරන්න පුළුවන්. ඔයගලන්ගේ තියෙන කම්පැනි එකේ තියෙන මොකක් හෝ manual දුවන process එකක් අපිට digitize කරනවා නම් Power App එකක් build කරන්න පුළුවන්. එතකොට දැනට Power Apps කරන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මේ අලුතෙන් ආපු AI trend එකත් එක්ක white code කියලා ඔයගොල්ලෝ දැන්නවත් දන්නවා ඇති. white coding කියන්නේ අපි කතා කරන භාෂාවේ requirement එක prompt එකක් විදිහට පාවිච්චි කරලා AI එකට දීලා AI එක මාර්ගයෙන් අපේ application එක build කරගන්න එක. එතකොට ඒක අපිට කරන්න පුළුවන් Power Apps වලත් prompt එක දාලා අපිට app එක design කරගන්න පුළුවන්. හැබැයි එතන ප්‍රශ්න එනවා ඒක 100% accurate නෑ තාම. එතෙන්දී ඔයගලන්ට ඒක improve කරගන්න වෙනවා. improve කරගන්න ඔයගලන්ට knowledge එක තියෙන්න ඕනේ. ඒක නිසා එකපාරම fresher කෙනෙක් විදිහට මුකුත් නොදැන white code වලට යන්න එපා. සාමාන්‍ය තරමක් ඉගෙනගෙන white code පාවිච්චි කරන්න ඔයගලන්ගේ time save කරගන්න. app එක build වුණාට පස්සේ ඔයගලන්ට fine tune කරගන්න basic knowledge එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා low coding ක්‍රමය. ඒ කියන්නේ දැනටමත් අපි මුලින්දම පාවිච්චි කරන ක්‍රමය. Power Apps introduce කරපු දවසේ ඉඳන් තියෙන ක්‍රමය drag and drop කරලා Power Expressions වලින් Power FX වලින් අපි logic setup කරලා
කරන ක්‍රමය. මේක තමයි අපි ඇත්තටම ફોકස් කරලා වීඩියෝ සීරීස් කරන්නේ. ඊට අමතරව අපිට දීලා තියෙනවා Microsoft එකෙන් Pro Code කියලා. ඒ කියන්නේ කවුරු හරි ප්‍රොෆෙෂනල් කෝඩර් කෙනෙක්, ප්‍රොෆෙෂනල් ඩෙවලොපර් කෙනෙක්ටත් පුළුවන් Power Apps වල ඇප්ලිකේෂන් බිල්ඩ් කරන්න. එතකොට ඔයගලන්ට ලෝ කෝඩින් කරන්න අවශ්‍ය නැහැ. ඒ කට්ටියට පුළුවන් VS Code එහෙම නැත්නම් Visual Studio Code හරි Visual Studio පාවිච්චි කරලා Power platform එකේ extensions පාවිච්චි කරලා ඔයගලන්ට advanced level එකකින් අර ලෝ කෝඩින් platform එක ඇතුලේ හිර වෙලා ඉන්නේ නැතුව third party components පාවිච්චි කරලා custom JavaScript TypeScript code පාවිච්චි කරලා ඔයගලන්ට පුළුවන් full fledged app එකක් build කරන්න. ඇත්තටම Power Apps ගත්තාම දැන් ඔයගලන්ට natively mobile phones වලට push කරන්න පුළුවන්. ඔයගලන්ට පාවිච්චි කරන wrapper එකක් පාවිච්චි කරලා ඒ කියන්නේ application එක wrapper කරලා ඔයගලන්ට පුළුවන් natively App Store Play Store වලට push කරන්න. ඒවත් දැන් support කරනවා. ඒකට ඒවා කරද්දී උනත් ඔයගලන්ට Pro Code low code පාවිච්චි කරන්න පුළුවන්. ඔය ටික තමයි Power Apps ගැන අතරම සරලව කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු Power Automate ගැන. Power Automate ගත්තොත් අපිට Power Automate පාවිච්චි කරන්න පුළුවන් automation කරන්න. අපි ඒවට කියනවා workflow automation. එතකොට automation කියලා ගත්තාම ඒක ලොකු ඒරියා එකකට විදිනවා. automation ගත්තාම ඔය industrial automation කියලා තියෙනවා. warehouse වල දුවන ඒවා. ඊට පස්සේ robotic automation කියලා තියෙනවා. robots පාවිච්චි කරලා කරන automation. අපි මේවට කියනවා workflow automation. එහෙම නැත්නම් soft automation. software පාවිච්චි කරලා කරන automation. එතකොට Power Automate කියන්නේ ඒ soft automation workflow automation වලට Microsoft එකෙන් දීලා තියෙන low coding platform එක. automation software automation ගත්තාම මාකට් එකේ UiPath, Power Automate, Blue Prism, N8N වගේ products ගොඩාක් මාකට් එකේ තියෙනවා. එතකොට ඒවා leading ඉන්නේ Power Automate, UiPath තමයි leading වගේ දැන් ඉන්නේ මාකට් එකේ. එතකොට UiPath කියන්නේත් වෙනම product එකක්. ඒකෙත් පුළුවන් automate කරන්න. නමුත් අපි මේකේ focus කරන්නේ Power Automate Microsoft එකේ. workflow automations එහෙම නැත්නම් soft automation ගත්තාම අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපි example එකක් ගත්තොත් Power App එකක් build කරාම ඒකේ අපි දාන record එක එහෙම නැත්නම් user කෙනෙක් input කරන record එක approval level එකකට ගන්න ඕනේ නම් අපිට පුළුවන් Power Automate පාවිච්චි කරලා workflow approval automation එකක් build කරලා multiple managers ලට යවලා ඒක approve වුණාම record එක database එකට insert කරන වගේ දේවල් අපිට Power Automate පාවිච්චි කරලා කරගන්න පුළුවන්. මීට අමතරව ඔයගොල්ලන්ගේ document එකක් තියෙනවා නම් ඒක අපිට Power Automate දාලා ඒක acquire කරලා AI model එකකින් data extract කරලා Power App එකට include කරලා user ගෙන් approval එක අරගෙන ඒක database එකට දාගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ වගේ අපිට පුළුවන් automations scenario මට කතා කරන්න පුළුවන් ගොඩක් දේවල්. නමුත් වීඩියෝ එක දික් කරන්න ඕන නිසා මම ඒක shortly ඔයගලන්ට කියනවා workflow automation කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. requirement ගොඩක් තියෙනවා. අපි ඒවා ඉස්සරහදී වීඩියෝස් වලින් බලමු. එතකොට Power Automate ගත්තාම මතක තියාගන්න මේක ඇතුලේ sub product දෙකකට කැඩෙනවා. පළවෙනි එක cloud workflow automation, දෙවෙනි එක desktop workflow automation. එතකොට Power Automate කියලා ගත්තාම mainly focus වෙන්නේ cloud එක පැත්තට. නමුත් ගොඩක් අය touch කරලා නැති product එක තමයි මේ Power Automate desktop automation පැත්ත. එතකොට මේකේ අපිට කරන්න පුළුවන් cloud එකේ කරන්න බැරි දේවල් ගොඩක්. example එකක් ගත්තොත් දැන් පරණ softwares පාවිච්චි කරන කට්ටිය ගොඩක් ඉන්නවා තාම. ඒ softwares අයින් කරන්න බෑ. companies උත් පහලා improve කරන්නත් බෑ. ඒතකොට ඒ වගේ softwares වල data extract කරන්න ගියාම එහෙම නැත්නම් ඒවා තාමත් පාවිච්චි කරනවා නම් report generate කරනවා නම් ඒක ඇත්තටම ලොකු time එකක් යනවා. මොකද අපිට screen එක control කරලා තමයි ඒව කරගන්න වෙන්නේ. එතකොට අපිට API පාවිච්චි කරලා data extract කරන්න බෑ. ඒතකොට ඒ වගේ වෙලාවට අපිට පුළුවන් මේ Power Automate desktop කියන product එකකින් human කෙනෙක් වැඩ කරන විදිහට අපේ steps ටික logic එකක් විදිහට feed කරලා එහෙම නැත්නම් record option එකක් විදිහට record කරලා ඒ steps ටික repeatedly automatically කරවන්න පුළුවන් මේ Power Automate desktop කියන tool එකට. එතකොට මේ tool එක ඔයගොල්ලන්ගේ mouse keyboard fully control එක අරගෙන
ඕගොල්ලෝ නෝමල්ලි වැඩ කරන විදිහට වැඩ කරවලා ඒ කරන අදාළ වැඩ ටික කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව අපිට පුළුවන් වෙබ්සයිට් වලින් data extract කරන්න web scraping කියලා අපි කියනවා. ඒවා කරන්න පුළුවන් වෙබ්සයිට් වලට data input කරන්න පුළුවන් automatically. එතකොට කවුරු හරි ඔය web e-com sites run කරන කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ competition එකේ තියෙන websites scrape කරලා automatically මේ tool එක පාවිච්චි කරලා Power BI dashboard එකක් through when ඒගොල්ලන්ගේ competition එකේ pricing analysis එක කරලා ඒගොල්ලන්ගේ products ටික මාකට් එකේ price adjustment එකක් හෝ discount level එකකට යන්න වගේ automation පාවිච්චි කරලා කරන්න පුළුවන් solution එකක් හදන්නත් පුළුවන්. ඒකත් එක requirement එකක්. එහෙම නැත්නම් එක case එකක් ඔයගලන්ට මේවා ඉගෙන ගත්තාම කරන්න පුළුවන්. එතකොට මේකෙත් කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. අපිට ඊට අමතරව Excel automation කරන්න පුළුවන්. ඒ කියන්නේ Excel multiple files Excel අරගෙන තනි single report එකකට process කරනවා නම් එතකොට ඒක සමහරලාට multiple files අරගෙන compare කරලා කරන time එකක් යනවා නම් පැය දෙකක් තුනක් අපිට ඒක මේක through විනාඩි 10න් 15න් වගේ කරගන්න පුළුවන්. ඉතින් ඉක්මනින් කරගන්න පුළුවන් මේ tool එක පාවිච්චි කරලා. ඒක තමයි Power Automate Desktop කියන්නේ. ඊට පස්සේ අපිට දීලා තිනවා තව tool එකක් Power Pages කියලා. එතකොට මේකෙන් අපි කරන්නේ websites develop කරන එක low coding technology එක පාවිච්චි කරලා. low coding technology පාවිච්චි කරලා දැනටමත් කරන්න පුළුවන් platforms ගොඩක් තියෙනවා දැන් market එකේ. නමුත් Microsoft එකෙන් දීලා තියෙන product එක තමයි Power Pages. එතකොට මේක natively Microsoft ecosystem එකේ connections අපිට ලේසියෙන් කරගන්න පුළුවන්. example එකක් විදිහට ඔයගලන්ගේ Power Page එක website එක ඔයගොල්ලෝ build කරාට පස්සේ ඔයගලන්ට single sign on කරන එක හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඒක automatically build කරන්න පුළුවන්. කියන්නේ website එක ඇතුලෙන් ගිහිල්ලා පොඩි configuration එකකින් automatically Azure වල connect වෙලා ඒක හදාගන්න පුළුවන්. ඒ වගේ දේවල් ලේසියෙන් ඔයගලන්ට කරගන්න පුළුවන් Power Pages පාවිච්චි කරද්දී. ඊට අමතරව ඔයගලන්ට Power Automate automation trigger කරවන්න පුළුවන් Power Pages ඇතුලෙන්. ඔයගලන්ගේ මොන හරි data set එකක් user කෙනෙක් input කරාම ඒ ටික අරගෙන ගිහිල්ලා තව system එකකට දාන්න. ඒ system එකෙන් දෙන information අරන් ඇවිල්ලා page එකේ visualize කරන්න. ඔයගලන්ගේ තියෙන Power BI report එකක් visualize කරන්න. වර්ගයේ දේවල් Power Pages ඇතුලේ ලේසියෙන්ම ඔයගලන්ට කරගන්න පුළුවන්. එතකොට මේ වගේ requirement තියෙනවා නම් website එකක් හදන්න ඔයගලන්ට Power Pages පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව Microsoft services පාවිච්චි වෙන්නේම නැත්නම් Power Pages පාවිච්චි කරන එක ඇත්තටම බොරු වැඩක්. මොකද මේකේ pricing පොඩක් වැඩි compare කරාම අනිත් products එක්ක. එතකොට ඔයගලන්ට අර මම කලින් කිව්වා වගේ requirements තියෙනවා නම් Power Pages පාවිච්චි කරන්න පුළුවන්. එතකොට Power Pages ගැනත් අපි video series එකක් අරන් එනවා. එතකොට ඔයගලන්ට ඒ series එකත් එක්ක මේක ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කවුරුත් දන්න තව famous product එකක් තමයි මේ Power BI කියන්නේ. Power BI ගත්තාම මේකත් ගොඩක්ම පාවිච්චි වෙන product එකක් data analytics පැත්තට. Power BI වලින් කරන්න පුළුවන් අපි සාමාන්‍යයෙන් Power Apps පාවිච්චි කරලා structured විදියට data capture කරාට පස්සේ Power Automate පාවිච්චි කරලා අපි data cleanse කරලා process කරලා තව information extract කරලා අරගෙන data enrich කරාට පස්සේ අපිට පුළුවන් data prediction model එකකට දාලා AI build එකෙන් predict කරලා prediction දෙන්න. එහෙම නැත්නම් අපිට data visualize කරලා visualization දෙන්න final data set එක process කරන්න Power BI පාවිච්චි කරන්න පුළුවන්. එතකොට BI කියන්නේ business insights. එහෙම නැත්නම් business intelligence කියලා කියනවා. එතකොට ඔය එක තමයි අපි පාවිච්චි කරන්නේ Power BI. එතකොට මේකෙත් Power BI ගත්තාම ඒක පොඩ්ඩක් data analytics පැත්තට focus වෙන product එකක්. මේකෙත් අපි videos cover කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේකෙදී අපිට ඔය Power BI කරන කට්ටිය ගොඩක් පාවිච්චි කරනවා Python සහ R කියන tool එක. අපි ඒව ගැනත් සරලව කතා කරනවා. මම data expert කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට එච්චරම Power BI in depth knowledge එකක් නැහැ. Power Apps සහ Power Automate තියෙන තරම්. නමුත් මගේ knowledge එක හැටියට ඔයගලන්ට Power BI ගැන ඉගෙන
ගන්න බලාපොරොත්තු වෙනවා. තව ඇඩ්වාන්ස් නොලෙජ් එක අවශ්‍ය. ඒ කියන්නේ අපි වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. Power BI ගැන දන්න එක්ස්පර්ට්ස්ලාත් එක්ක. හරි. ඊට පස්සේ අපේ ලාස්ට් ප්‍රොඩක්ට් එක ලාස්ට් ප්‍රොඩක්ට් එක නෙමෙයි සබ් ප්‍රොඩක්ට් එක Microsoft AI Build. ඒතර මේක සබ් ප්‍රොඩක්ට් එක මේ ප්‍රොඩක්ට්ස් පහේම අපි කතා කරපු ප්‍රොඩක්ට්ස් පහේම ඇතුලේ ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. මේක ඇතුලේ වෙනම සෙක්ෂන් එක තියෙන. මේකට වෙනම සෙපරේට් පේජ් එකක් නැහැ. ඒතර ඔයගොල්ලෝ ප්‍රොඩක්ට්ස් පහේ කුමන හෝ හෝම් පේජ් එකට ගියාම AI Builder සෙක්ෂන් එකට ඇක්සස් කරන්න පුළුවන්. AI Builder එකෙන් අතරම කරන්නේ ලෝ කෝඩින් විදිහට ඔයගලන්ට AI මොඩල් හදාගන්න පුළුවන්. අපි කවුරුත් දන්නේ ඔය LLM මොඩල්ස්, AI මොඩල්ස් වගේ නම් වලින් කතා කරන මොඩල්ස් හදන්න ගියාම අපිට මොකක් හෝ බොට් සර්විස් එකක් එහෙම නැත්නම් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ ඒවා data sets ට්‍රේන් කරන්න ඕනේ. ඒවා ඔප්ටිමයිස් කරන්න ඕනේ. ගොඩක් දේවල් කරන්න ඕනේ. ඒවා ට්‍රේන් කරද්දී ඔයගලන්ගේ කම්පියුටර් පවර් එක තියෙන්න ඕනේ. PC එකේ හොඳටම ප්‍රොසෙසින් පවර්ස් තියෙන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් ඇත්තටම ඔයගලන්ට කන්සිඩර් කරන්න වෙනවා AI මොඩල් එකක් බිල්ඩ් කරද්දී. නමුත් Microsoft එකෙන් ඔයගලන්ට ඒ ඔක්කොම ටික කවර් කරලා ඒගොල්ලෝ ඔයගලන්ට ලේසියෙන්ම කරන්න පුළුවන් සර්විස් එක දීලා තිනවා AI Builder කියලා. ඒතර මේකෙදි ඔයගලන්ට කස්ටම් AI මොඩල්ස් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් Microsoft එකෙන් බිල්ඩ් කරලා තියෙන pre-built AI මොඩල් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒවා ඔක්කොම ඔයගොල්ලෝ බිල්ඩ් කරන AI මොඩල් එක අපි කතා කරපු ප්‍රොඩක්ට්ස් පහ ඇතුලේ හෝ එළිය ප්‍රොඩක්ට්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට AI build එක ගත්තාම Power Platform එකේ ප්‍රොඩක්ට්ස් වලට විතරක් ඉර වෙන්න අවශ්‍ය නැහැ. ඔයගලන්ට AI models access කරන්න පුළුවන් Power Platform එකේ එළියෙන් API calls through. අපි ඒවත් ඔයගලන්ට කියලා දෙනවා. එතකොට AI build එකේ ඔයගලන්ට AI model එකක් පාවිච්චි කරොත් example එකක් ගත්තොත් මේ user case section එකේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. document processing ගොඩාක්ම කට්ටිය පාවිච්චි කරන user case එකක්. document processing ඒ කියන්නේ ඔයගලන්ගේ company එකට එන documents GRN ඒවා invoices වගේ documents ආවම ඒකේ hand written document information උත් තියෙනවා printed information උත් තියෙනවා. ඒත් ඒවා එකක් බලන්න පුළුවන් ෆොටෝ එකක් ගහලා නැත්නම් ස්කෑන් එකක් පාවිච්චි කරලා image එකක් හෝ PDF එකක් විදිහට AI model එකට feed කරාම ඒකෙන් එළියට ගන්න පුළුවන් අපිට අර ඔක්කොම data structured විදිහට separate වෙලා එළියට ගන්න පුළුවන්. example එකක් විදිහට අපි AI model එකට කිව්වොත් company නම අපිට ඕනි කියලා එයා හරියටම company නම කොතනක තිබ්බත් extract කරලා දෙනවා. අන්න ඒ විදිහට AI model අපිට build කරන්න පුළුවන්. මේක build කරන්න හරියම ලේසි. ඕගලන්ට අවශ්‍ය වෙන්නේ ඒ අදාළ invoice එකේ එක template එකකින් information වෙනස් වෙච්ච minimum documents 10ක් විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ company එකට customers ලා නැත්නම් vendors ලා 50ක් ඉන්නවනම් 50 ටෙම්ප්ලේට්ස් 50 10 ගානේ 500ක් රෙඩි කරගත්තාම ඔයගලන්ට 500 කස්ටමර්ස් ලාගේ එහෙම නැත්නම් වෙන්ඩර්ස් ලා 50ම data extraction automate කරගන්න පුළුවන්. AI model build කරන හැටි අපි බලමු. ඒක හරියම ලේසි. documents ටික feed කරාට පස්සේ අපිට tag කරන්න තියෙන්නේ අවශ්‍ය කරන information. ඊට පස්සේ ඔයගලන්ට ඒ ටික Microsoft එකෙන් back end එකෙන් build කරලා පැය 3-4ක් වගේ අඩු කාලයකදී ඔයගලන්ට AI model එක ready කරලා දෙනවා. ඊට පස්සේ ඔයගලන්ට තියෙන එක Power Automate, Power Apps ඔයගලන් අනිත් products වලට integrate කරලා ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට ඔව් මම හිතන්නේ එක ස්ලයිඩ් එකක් මට මිස් වෙලා තියෙනවා. Copilot Studio. මෙන්න මේ ප්‍රොඩක්ට් එක මම දැන් ස්ලයිඩ් එක මිස් වෙලා. Copilot Studio එක ඇත්තටම ගැන කතා කරොත් අපිට ඒකෙන් කරන්න පුළුවන් chatbot build කරන එක. ඔය අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ banking services එහෙම නැත්නම් telecom services මොකක් හෝ වෙබ්සයිට්ස් වලට ගියාම e-com වෙබ්සයිට් වලට chatbots තියෙනවා. ඔයගලන්ට කතා කරලා artificial agents ලා කියලා කියනවා. ඒ වගේ අපිට වැඩ කරගන්න පුළුවන් chatbots තියෙනවා. අන්න ඒ වගේ chatbots අපිට හදන්න පුළුවන් low coding product එක තමයි Microsoft Power Virtual Agent එහෙම නැත්නම් දැන් අපි කතා කරන Copilot Studio එක. ඒතර ඒකෙත් අපි chatbots හදන හැටි ඔයගලන්ට කියලා දෙනවා. ඒකත් හරිම ලේසි drag and drop කරලා තමයි තියෙන්නේ කරන්න. workflow විදිහට පල්ලයට අපිට
ඇක්ෂන් ඇඩ් කරගෙන යන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මේ ඔක්කොම ටික ඔයගොල්ලෝ ඉගෙන ගත්තට පස්සේ කාට හරි දෙන්න පුළුවන් මම Power Platform එක ඇතුලේ හිර වෙනවා නේද කියලා. නෑ එහෙම වෙන්නේ නෑ. ඔයගොල්ලන්ට එතනින් එහාට ගිහිල්ලා Azure developer කෙනෙක් විදිහට ඔයගොල්ලන්ගේ knowledge එක expand කරගන්න පුළුවන්. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා උඩින් Power Platform එක තියෙනවා, යටින් Azure service ටික තියෙනවා සහ Azure Office Data Services ටික ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ මම කලින් කතා කරපු pro coder කෙනෙක් වෙනාම ඕ වෙන්න අවශ්‍ය කෙනෙක්ට ලේසියෙන්ම කරගන්න පුළුවන්. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් ඔයගොල්ලෝ Power Automate කියන ප්‍රොඩක්ට් එක එක්ස්පර්ටයිස් වුණාට පස්සේ මම එක්ස්පර්ට් කෙනෙක් වුණාම ප්‍රෝ කෙනෙක් වුණාම ඔයගොල්ලන්ට පුළුවන් Azure පැත්තට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ Azure functions ඉගෙන ගන්න. එතකොට Microsoft එකේ Azure පැත්තේ තියෙනවා Azure functions කියලා. ඒකෙත් අපි කරන්නේ Power Automate එකේ කරන දේවල් පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදියට Azure පැත්තේ කරන එක. එතකොට මේ දෙකේ වෙනස කවුරු ඇහුවොත් ඔයගොල්ලෝ දන්නවා අපිට ලේසියෙන්ම වැඩක් කරගත්තාම හරි ලේසි. නමුත් ප්‍රොන්ස් වගේම කොන්ස් උත් තියෙනවා. ප්‍රෝස් තමයි අපි ලේසියෙන්ම කරගන්නවා. Microsoft එක ඔක්කොම මැනේජ් කරනවා. හැබැයි කොන්ස් තියෙනවා මේවා රන් වෙන්න ටයිම් එක. සරලව කිව්වොත් Power Automate එක අපි මොකක් හෝ Power App එකකින් දාන data set එකක් process කරලා email එකක් යවලා ඒක data set එක ආයෙත් update කරන්න වගේ ටයිම් එකක් ගත්තොත් ඒකට විනාඩි 2ක් 3ක් වගේ කාලයක් යන්න පුළුවන්. මොකද අපි එක්සාම්පල් එකක් ගත්තොත් data set එක Power Apps through insert කරලා ඒක SharePoint list එකට feed කරලා SharePoint list එකෙන් Power Automate automation එක trigger වෙලා email එක ගිහිල්ලා approve වෙලා ආයෙත් ඇවිල්ලා ඒ ලොකු ජර්නි එකට විනාඩි 4-5ක් වගේ යනවා. එතකොට ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න සාමාන්‍යයෙන් ඔය ලොකු ට්‍රාන්සැක්ෂන් වන ඇප්ලිකේෂන් වල හිතන්නකෝ ඔයගොල්ලෝ බැංකින් ඇප් එකක කියලා ATM එකකින් කියලා සල්ලි ගන්නවා කියලා. ඒ වගේ ඒවා මිලි සෙකන්ඩ්ස් වලින් ට්‍රාන්සැක්ෂන් වෙනවා. එතකොට මේ මිලි සෙකන්ඩ්ස් වලින් ට්‍රාන්සැක්ෂන් වෙන්න ඕනේ වගේ ඇප් එකක් ඔයගොල්ලෝ බිල් කරනවා නම් Power Automate පාවිච්චි කරලා ඔටෝමේෂන් එක කරොත් විනාඩි 3ක් යූසර් බලන් ඉදී. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒක එතකොට ඔයගොල්ලන්ගේ ඇප් එක ෆ්ලේල් වෙනවා. එතකොට ඒ වගේ අවස්ථාවක් ආවම ඔයගොල්ලන්ට Power Automate එක එළියට ඇවිල්ලා same automation එක ඔයගොල්ලන්ට පුළුවන් ඒකේ source code එක copy කරලා අරගෙන Azure functions වලට දාලා ඔයගොල්ලන්ගේ improvements ටික කරලා ඒවා milliseconds වලින් run වෙන්න optimize වෙන්න හදාගන්න. එතකොට මේක Azure functions වලට convert කරන එක ලේසි. නමුත් Azure functions වල run කරන configuration එක අමාරුයි. එතකොට ඒක ඉගෙන ගත්ත කෙනෙක්ට ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන්. එතකොට හැබැයි මේක Azure functions වල function build කරන්න ඔයගොල්ලන්ට Power Automate knowledge එක තියෙනවා නම් ලේසියෙන්ම කරගන්න පුළුවන්. මොකද මේ දෙකේම කරන්නේ එකම විදියට. මම ඒවත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. තව සිනාරියක් ගත්තොත් Power Apps හදන එක්කෙනාට ඔයගොල්ලන්ට පුළුවන් එතනින් එහාට ගිහලා Logic Apps වලට ගිහිල්ලා Logic App එක build කරන්න. එතකොට Power Apps ඇතුලේ තියෙන back end එක same Logic Apps වලත් තියෙනවා. ඒ ඔය විදිහට Power Virtual Agent එහෙම නැත්නම් Copilot Studio එකේ cognitive service පාවිච්චි කරනවා, shared bot services පාවිච්චි කරනවා. Power BI වලට ගියාම මේ Azure Function Logic Apps ඔක්කොම පාවිච්චි වෙනවා. ඊට අමතරව SQL, Cosmos DB, Warehouse DB, Data Warehouse වගේ දේවල් පාවිච්චි වෙනවා. ඒ ඔය විදිහට තමයි අතරම Power Platform එක build වෙලා තියෙන්නේ. අපිට යටට බැලුවොත් තියෙන්නේ Azure Services තමයි. Azure Services උඩ low coding framework එකක් උඩ තමයි මේ platforms ටික ඔයගොල්ලෝට Microsoft එකෙන් දීලා තියෙන්නේ. එතකොට මේවා කවදා හරි expert වෙච්ච එක්කෙනාට ලේසියෙම පුළුවන් Azure Service වලට migrate වෙන්න Azure developer කෙනෙක් විදියට උඩට step එකක් යන්න. හරි එතකොට ওই ටික තමයි ඔයගොල්ලන්ගේ advantage Power Apps Power Platform එක ඉගෙන ගත්තාම මට දැනට ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව ස්පෙෂලි කියන්න ඕන දෙයක් තියෙනවා. ගොඩක් අයට මගේ දැන් ලාස්ට් වීඩියෝ දාලා මම කමෙන්ට්ස් බලද්දි සහ ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි ගොඩක් අය මට ඊමේල් කරලා ප්‍රශ්න තමයි අපි කොහොමද ලයිසන් එකක් නැතුව Power Platform එක ඉගෙන ගන්නේ? ගොඩක් අයට තියෙන ප්‍රශ්නය ඒ කියන්නේ ස්කූල් ලීවර්ස්ලාට තියෙන ප්‍රශ්නයක්. ස්කූල් එකෙන් අවුට් වුණාම ඔයගලන්ට Power Platform ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ.
මොකද මේ ප්‍රොඩක්ට්ස් ඇක්සස් කරන්න ඔයගලන්ට ලයිසන් එකක් තියෙනවා. ගොඩක් අයට මේක ඇක්සස් කරන්න වෙන්නේ පුළුවන් වෙන්නේ ඒගොල්ලෝ කම්පැනි එකට ජොයින් වෙලා එකෙන් සබ්ස්ක්‍රිප්ෂන් එකක් හම්බුනාම නැත්නම් යුනිවර්සිටි එකට එන්රෝල් වුණාම එකෙන් දෙන Microsoft 365 සබ්ස්ක්‍රිප්ෂන් එකේ හම්බුනාම. ඒතර ඒවා වෙනකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් O level කරන ළමයි කවුරු හරි ස්ටුඩන්ට් කෙනෙක් A level කරලා ඉවරෙච්ච ස්ටුඩන්ට් කෙනෙක් ඕගොල්ලන්ට ඔප්ෂන් තියෙනවා Microsoft එකෙන් දීලා ඔයගොල්ලෝ යන්න Google එකට සර්ච් කරන්න Microsoft 365 developer program කියලා. ඒතර මේක දීලා තියෙන්නේ ඔයගොල්ලෝ වගේ ඉගෙන ගන්න ළමයින්ට developersලට කවදා හරි Microsoft services develop කරන්න බලාපොරොත්තු වෙන කට්ටියට මේක Power Platform වලට විතරක් නෙමෙයි ඔයගොල්ලන්ට Microsoft services develop කරන්න අවශ්‍ය කරන ඔක්කොම products ටික මේ developer program එකෙන් Microsoft එකෙන් දවස් 90ක් ඔයගොල්ලන්ට free of charge ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒතර මේක ඇතුලේ ඔයගොල්ලන්ට වැඩ කරගන්න පුළුවන් Microsoft Office 365 application ඔක්කොම තියෙනවා Word Excel අපි වැඩිපුරම පාවිච්චි කරන එක. ඒ ටික දෙනවා PowerPoint free of charge දවස් 90ක් දෙනවා. ඊට පස්සේ Power Platform development වලට අවශ්‍ය කරන license ඔක්කොම හම්බ වෙනවා. AI module වලට access හම්බ වෙනවා. ඔක්කොම products ටික හම්බ වෙනවා. ඊට අමතරව Power BI advanced analytics model එක හම්බ වෙනවා ඔයගලන්ට. analytic කරන්න prediction කරන්න අවශ්‍ය කරන tools ඔක්කොම එකේ තියෙනවා. ඊට පස්සේ Azure full suite එකම හම්බ වෙනවා. Azure ඔයගලන්ට explore කරන්න පුළුවන් කවුරු හරි Azure හිර වෙලා ඉන්නවනේ ඒ කියන්නේ example එකක් විදිහට ඔයගොල්ලෝගේ company එකේ university එකක subscription එක ඔයගොල්ලෝ Azure log වුණොත් ඔයගලන්ට සමහර products පෙන්වන්නේ නැහැ. ඒවා block කරලා තියෙනවා. නමුත් මේක ඔයගොල්ලන්ගේ demo tenant එක ඔයගොල්ලන්ට පුළුවන් Azure explore කරන්න, admin portals explore කරන්න, ඒවා කොහොමද වැඩ කරන්නේ, usersලා කොහොමද setup කරන්නේ වගේ දේවල් vast range එක ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. documentation refer කරලා එහෙම නැත්නම් ඒ සම්බන්ධව කරන YouTube channel වලට ගිහිල්ලා බලලා. ඊට අමතරව Azure Active Directory දැන් අපි කියන්නේ Entra service එක. ඒක කොහොමද පාවිච්චි කරන්නේ? ඊට අමතරව Azure වල තියෙන cyber security පැත්ත කොහොමද improve කරන්නේ? virtual networks හදන්නේ, virtual servers build කරන්නේ වගේ ගොඩු ලොකු area එකක ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන් මේ developer program එක පාවිච්චි කරලා. මේක හරියට පාවිච්චි කරන්න misuse කරන්න එපා. ඔයගොල්ලෝ හරියට පාවිච්චි කරගෙන ගියොත් Microsoft එකෙන් ඒගොල්ලෝ මේක සාමාන්‍ය මොනිටර් වෙනවා. බලලා දවස් 90කට තව 90ක් ඔයගලන්ට extend කරලා දෙනවා. මේ විදිහට ඔයගලන්ට ඇත්තටම මේක හරියට වැඩ ගන්නවා නම් අවුරුදු 3-4ක් වුණත් එක දිගට පාවිච්චි කර කර යන්න පුළුවන්. මේක misuse කරොත් Microsoft එකෙන් මේක block කරලා අයින් කරලා දානවා. ඒතකොට ඒක නිසා හරියට පාවිච්චි කරන්න ඔයගලන්ට Power Platform ඉගෙන ගන්න පුළුවන්. මේක හොඳටම ප්‍රමාණවත්. ඕකත් එක්ක මගේ ස්ලයිඩ් එක ඉවර වෙනවා. මොන හරි questions තියෙනවා නම් මම මේ කතා කරපු මාතෘකාව සම්බන්ධයෙන් සහ ප්‍රොඩක්ට් සම්බන්ධයෙන් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකකින් දාන්න මම පුළුවන් වෙලාවට ඇවිල්ලා ඒකට රිප්ලයි එකක් දෙන්න. මම හිතන්නේ ඔයගලන්ට ස්ලයිඩ්ස් ටික ක්ලියර් ඇති කියලා මම හිතනවා. මම මේ වීඩියෝ ඉස්සරහට දිගටම කරන් යද්දී ඔයගලන්ට ඉංග්‍රීසි වචන සහ සිංහල වචන දෙකම පාවිච්චි කරනවා. මොකද Power Platform එකේ තියෙන සමහර වචන ඇත්තටම සිංහල වචන වලට අපිට පාවිච්චි කරන්න බෑ. ඒක ගැටලුවක් සහ සමහරලාට මගේ අතින් ඉංග්‍රීසි වචන පිට වෙන්න පුළුවන්. මොකද මම පැය 24 පුරාටම ඒ කියන්නේ දවසේ වැඩි කාලයක් වැඩ කරන්නේ ෆොරින් කස්ටමර්ස්ලාත් එක්ක. එතකොට වැඩිපුරම පාවිච්චි වෙන ඉංග්‍රීසි ඒක නිසා ගොඩක් වෙලාවට ඉංග්‍රීසි වචන ඇඩ් වෙයි. ඒක නිසා ඒකට සමාව ඉල්ලනවා. මම පුළුවන් තරම් ඔයගලන්ට සරලව මේ වීඩියෝස් ටික කවර් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් රැඳී සිටින්න මොන හරි වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් මට කියන්න ඒ ටික හදා ගන්න පුළුවන්. මගේ මයික් එකේ පොඩි ක්වොලිටි එකක් අඩුයි. නමුත් ඉස්සරහා වීඩියෝස් වල ඒකත් ඉම්ප්‍රූව් කරගෙන අපි මේ channel එක grow කරගෙන අරන් යමු. එහෙනම් හැමෝටම ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.